ආයිබෝවන් ග්‍රහමඩුල්ලේ ප්‍රබල ගහමාරු දෙකක් මේ මැයි මාසය තුලදී සිදුවීමට නියමිතයි. අසුරගුරු බ්‍රහස්පති හේවත් ගුරු ගහය එළඹෙන 14 වෙනිදා එනම් මැයි මාසයේ 14 වෙනිදා බුධ හිමි මිථුන රාශියට පැමිණෙනවා. ඒ වගේම රාහු ගහය මැයි මාස 18 වෙනිදා කුම්භ රාශියට පැමිණෙනවා. ඒ එක්කම කේතු ගහය සිංහ රාශියට පැමිණෙනවා. මේ ගහමාරු දිත්වය මේ මැයි මාසය තුලදී දෙනවා. විශේෂයෙන්ම මේ රාහු කේතු මාරු අපි එක ගහමාරුවක් ලෙස සැලකන්නේ දෙදෙනාගේම ගහමාරු එකට සිද්ධ වෙන්න නිසා ගුරුගේ මාරුවත් රාහු කේතු මාරුවත් සිද්ධ වෙන්නේ මේ මැයි මාසය තුලදී. මැයි මාස 14 වෙනිදා ගුරු ගහය මිථුන රාශියට පැමිණිලා එළඹෙන වසරේ 2026 ජුනි මාසේ 2 වෙනිදා වෙනකන් මිථුන රාශියේ ගමන් කරනවා. ඒ වගේම රාහු කේතු ගහයන් රාහු ගහය කුම්භ රාශියේත් කේතු ගහය සිංහ රාශියේත් ගමන් කරනවා එළඹෙන වසරේ 2026 වසරේ දෙසැම්බර් 5 වෙනිදා දක්වා. මේ කාල සීමාව තුලදී ඒ ලග්න වලට මේ ගහමාරුව හරහා බලපාන සුභාසුභ තත්ත්වයන් සම්බන්ධයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගුරු ගහය සාමාන්‍යයෙන් වසරක් පමණ කාලයක් එක රාශියක රැඳී සිටිනවා. එක රාශියක ගමන් කරනවා. ඒ වගේම රාහු කේතු ගහයන් වසර එකමාරක් පමණ එක රාශියක ගමන් කරනවා. ඒ අනුව මේ ප්‍රබල ගහමාරු දෙකක් මේ මාසය තුල සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම මීට පෙර අපි සෙනසුරුගේ ගහමාරු පිළිබඳව කතා කරා. ඒ අනුව බලනකොට ප්‍රබල ගහමාරු තුනක් මේ වසරේ සිද්ධ වෙනවා. ශනිගේ මාරුවත්, ගුරුගේ මාරුවත්, රාහු කේතු මාරුවත්. විශේෂයෙන්ම අපි මෙහිදී සඳහන් කරන්නේ පොදුවේ බලපවත්වන කරුණු කාරණා ඒ ලග්නයට මේ ගහමාරු හේතු කරගෙන මේ පොදු පලාපල තත්වයන් ඔබගේ උප්පත්ති ගහ බලය මත තමයි ප්‍රධාන වශයෙන්ම තීරණය වෙන්නේ. ඔබගේ උප්පත්ති ගහ සටහනේ මේ ගහයන් රැඳී සිටින තත්වය අනුව බලය අනුව බොහෝ දේ තීරණය වෙනවා. ඒ වගේම ඔබ ගත කරන මහ දසා අතුරු දසා ඒ අනුවත් මේ ප්‍රතිඵලවල තත්වයන් තීරණය වෙනවා. ඔබ ගත කරන්නේ සුබ දසාවක් නම් මේ කියන සුබ ප්‍රතිඵල වැඩියෙන් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබ අසුබ දසාවක් ගත කරනවා නම් ඒ ප්‍රතිඵලවල යම්කිසි අඩුවීමක් දැක් ගන්න පුළුවන්. ඒ වගේම ඔබගේ ලග්නයට අදාළව ඒ රාශික තත්වයක් ඇති වී තිබෙනවා නම් මේ ප්‍රතිඵලවල සුබ තත්වයන් අඩු වෙන්නත් පුළුවන්. ඒ අනුව තමයි ඔබ බලා ගන්න ඕනේ. මේ පොදු පලාපල තත්වයක් තමයි අපි විස්තර කරන ලබන්නේ. එක වීඩියෝවකින් අපි ලග්න දෙකක් පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ග්‍රහමාරු දෙකක් නිසා. ඒ අනුව ඔබ බලා ගන්න ඔබට අදාළ වීඩියෝ ඔබ නරඹන්න. අපි දැන් කතා කරන්නේ කුම්භ ලග්න හිමියන්ට මේ ගුරුගේ ගහමාරුවත් රාහු කේතු ගහමාරුවත් බලපාන ආකාරය පිළිබඳව. කුම්භ ලග්න හිමියන්ගේ දෙවැන්න සහ 11 වැන්න අධිපති ග්‍රහය තමයි ගුරු ගහය වෙන්නේ. මේ ගුරු ගහය පස්වැන්නට පැමිණීම විශේෂයෙන්ම සුඵල ඇති කරනවා. මොකද දෙවැන්න කියන්නේ ධනය ගැන කියන ස්ථානය, 11 වැන්න කියන්නේ ආදායම ගැන කියන ස්ථානය. මේ ස්ථාන දෙකේ අධිපතිය වෙන ගුරු ගහය කුම්භ ලග්න හිමියන්ට සුවිශේෂී ග්‍රහයෙක් වෙනවා. මේ ගුරු ගහය ත්‍රිකෝණ ස්ථානයක් වුණු පස්වැන්නට පැමිණීම හරහා තමන්ගේ වෙළඳ ව්‍යාපාර කටයුතු වල, ඒ වගේම අනිකුත් ආදායම් මාර්ගවල, ඒ වගේම රැකී ආරක්ෂාවල විශාල ප්‍රගතියක් ඇති කරන කාල සීමාවක් වෙනවා කුම්භ ලග්න හිමියන්ට ඉදිරි කාල සීමාවේදී. විශේෂයෙන්ම වෙළඳ ව්‍යාපාර කටයුතු පුළුල් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ වාගෙන් විශාල ලාභත් කරලා දෙනවා. ඒවා දියුණුව ඇති වෙනවා, වර්ධනය ඇති වෙනවා කුම්භ ලග්න හිමියන්ට ඉදිරි කාලය තුලදී. ඒ වගේම රැකී ආරක්ෂා කටයුතු වල නියැලලා හිටපු කුම්භ ලග්න හිමියන්ට හොඳ කාල සීමාවක් තමන්ට උසස් වීම ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ වැටු වැඩිවීම් දීමන ආදිය ලැබෙන්න පුළුවන් ඉදිරි කාල සීමාවේ. තමන්ට ඉහළ ප්‍රගතියක් දියුණුවක් කරලා දෙනවා රැකියාව තුලින්. ඒ වගේම තම බලාපොරොත්තු වුණු ආදායම් මාර්ගය, ඒ වගේම තම බලාපොරොත්තු වුණු ව්‍යාපාර වෙළඳාම තමන්ට ආරම්භ කරන්න හැකි වෙන කාලයක්, තම බලාපොරොත්තු වුණු රැකියාව ඔබට හිමි වෙන කාල සීමාවක්. රැකියාවේ උසස් වීම හෝ වෙනත් උසස් රැකියාවකට යාමට අපේක්ෂාවෙන් හිටියනම් ඒ කටයුතු ඉදිරි කාල සීමාව සාර්ථක වෙනවා කියලා කියන්න පුළුවන්. මොකද විශේෂයෙන් ධනයට හිතකර කාල සීමාව කුම්භ ලග්න හිමියන්ට උදා වෙන්නේ මේ ගුරු ගහයාගේ පස්වෙනි බාහිර පැමිණීම හරහා බොහෝ සුඵල ඇති කරනවා. ආදායම අතින්
කුම්භ ලග්න හිමියන්ට ඉදිරි කාල සීමාව බොහෝ සුබදායක වෙනවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු වල නියැලලා හිටපු කුම්භ ලග්න හිමියන්ට මේ ඉදිරි කාලය බොහොම සුබ කාලයක් වෙනවා. මොකද ගුරු ග්‍රහය පස්වෙනි භාවයට පැමිණෙන්නේ අධ්‍යාපන කටයුතු ඉතාමත් හොඳින් සිදු කරගෙන යාමට හැකි වෙනවා. ඒ වගේම ඒ තුලින් බොහෝ ජයග්‍රහණ, ඒ වගේම විවිධ කඩයිම් පසු කරන්නට හැකි වෙන කාල සීමාවක් වෙනවා. කුම්භ ලග්න හිමියන්ට ඉදිරි කාල සීමාව තුළදී උසස් අධ්‍යාපන කටයුතු වලට යොමු වෙන්න පුළුවන්. ඒ වගේම වෘත්තීමය ශාස්ත්‍ර වලට යොමු වෙන්න පුළුවන්. ඒ වගේම නොයෙකුත් අධ්‍යාපන අවස්ථාවන් වලට එළඹෙන්න පුළුවන් කාලයක් වෙනවා ඉදිරි කාල සීමාව කුම්භ ලග්න හිමියන්ට. ඒ නිසා තමන්ගේ වැඩ කටයුතු හොඳින් සිදු කරගත හැකි කාලයක්. නිසා ඒ කටයුතු වලට බය නැතුව පියවර තබන්න. මොකද ඔබේ කටයුතු අධ්‍යාපනික කටයුතු බොහෝ හොඳින් සිද්ධ වෙන කාල සීමාවක් වශයෙන් හඳුන්වන්න පුළුවන් මේ ගුරුගේ මිථුන රාශි ගත වීමත් එක්ක පස්වෙනි භාවයට පැමිණීමත් එක්ක. ඒ වගේම ශාස්ත්‍රීය කටයුතු වල නියැලලා හිටපු කුම්භ ලග්න හිමියන්ට බොහෝ සුබ කාලයක්. මොකද තමන්ගේ වැඩ කටයුතු ඉතාමත්ම හොඳින් සිදු කරගත හැකි කාල සීමාවක්. ඒවැ දියුණුවක්, වර්ධනයක්, ප්‍රගතියක් ඇති කරගත හැකි කාල සීමාවක් වෙනවා කුම්භ ලග්න හිමියන්ට ඉදිරි කාල සීමාවේදී. ඒ වගේම විවිධ ජයග්‍රහණ අත් කරගන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ප්‍රසිද්ධිය, කීර්තිය වර්ධනය වෙන කාල සීමාවක් වෙනවා ඉදිරි කාල සීමාව කුම්භ ලග්න හිමියන්ට. ඒ වගේම කුම්භ ලග්න හිමියන්ට තව සුවිශේෂී වාසනාවක් උරුම වෙන කාල සීමාවක්, විශේෂයෙන්ම දරුඵල අපේක්ෂාවෙන් හිටපු කුම්භ ලග්න හිමියන්ට ඒ දරුඵල ලබා දෙන කාලයක්. ඒ වගේම දරුවන්ගේ නොයෙකුත් ජයග්‍රහණ, දරුවන්ගේ දියුණුව වර්ධනය දැක බලාගත හැකි කාල සීමාවක් වෙනවා මේ කාල සීමාව කුම්භ ලග්න හිමියන්ට. ඉතාම වාසනාවන්ත කාලයක් කුම්භ ලග්න හිමියන්ට උදා වෙන්නේ. ඒ හරහා ජීවිතයට බොහෝ වටිනා කියන දේවල් එකතු වෙන කාල සීමාවක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම නව ප්‍රේම සම්බන්ධතා ඇති වෙන කාල සීමාවක් කුම්භ ලග්න හිමියන්ට. ඒ තුලින් තමන්ට යහපත් සහකාරියෙක් මුණ ගැස්වලා දෙන කාල සීමාවක් වෙනවා කුම්භ ලග්න මේ ඉදිරි කාල සීමාවේ. රාහු ග්‍රහය ලග්නේ භාවයට පැමිණෙන්නේ විශේෂයෙන්ම තමන්ගේ නම ප්‍රසිද්ධියට පත් වෙන, ඒ වගේ තමන්ට කීර්තිය, ප්‍රශංසාව හිමි වෙන කාල සීමාවක්. තමන්ගේ වැඩ කටයුතුන් තමන්ට බොහෝ දේ උරුම කරලා දෙනවා. තමන්ගේ නම ප්‍රසිද්ධ වෙනවා. තමන්ගේ කීර්තිය පැතිරෙනවා මේ කාල සීමාවේදී. ඒ නිසා තමන්ගේ වැඩ කටයුතු අදම ආරම්භන්න තමන්ට බොහෝ ජයග්‍රහණ හිමි වෙන කාල සීමාවක් වෙනවා. ඒ වගේම කුම්භ ලග්න හිමියන් මේ කරුණු කාරණා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම තමන් හදිසි තීරණ ගන්න එපා. තමන්ට හිතට එන අදහස් හැම වෙලෙම ක්‍රියාත්මක කරන්න යන්න එපා. තමන්ගේ තනි තීරණ ක්‍රියාත්මක කරන්න එපා. නම්‍යශීලී වෙන්න, තමන් නිතරම නිවැරදි නොවෙන්න පුළුවන්. ඒ නිසා බොහොම සැලකිල්ලෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. ඒ සැලකිල්ලෙන් කරන වැඩ කටයුතු තමන්ට ජයග්‍රහණය අනිවාර්යයෙන්ම උරුම කරලා දෙනවා. ඒ වගේම තමන්ගේ හදිසි ආවේග පාලනය කරගත යුතු කාලයක් මේ කාල සීමාව. මොකද සමාජ සම්බන්ධතාවලදී තමන්ට එය බොහෝ දුරට වැදගත් වෙන දෙයක් නිසා. සමස්තයක් වශයෙන් ගත්තහම කුම්භ ලග්න හිමියන්ට බොහෝ වාසනාවන්ත කාලයක් උදා වෙලා තියෙන්නේ. ඒ අනුව වැඩ කටයුතු සිද්ධ කරන්න කුම්භ ලග්න හිමියන්ට ජයම අත් වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ මීන ලග්න හිමියන්ට මේ ගුරුගේ ග්‍රහ මාරුවත් රාහු කේතු ග්‍රහ මාරුවත් බලපාන ආකාරය පිළිබඳව. මීන ලග්න හිමියන්ගේ ලග්නාධිපති ග්‍රහය තමයි ගුරු ග්‍රහය. ඒ වගේම 10 වැන්න අධිපති ග්‍රහය වෙන්නේ ගුරු ග්‍රහය. මේ ලග්නාධිපති ග්‍රහය මේ 10 වැන්න අධිපති ග්‍රහය 4 වැන්නට තමයි පැමිණෙන්නේ කේන්ද්‍ර ස්ථානයකට. මේ හේතු කරගෙන මීන ලග්න හිමියන්ටත් බොහෝ සුබ කාලයක්. මොකද ලග්නාධිපති කේන්ද්‍ර ස්ථානයට පැමිණෙනවා. ඒ වගේම 10 වැන්න අධිපති කේන්ද්‍ර ස්ථානයකට පැමිණෙන්නේ. මේ හේතු කරගෙන තමන් තුළ ඇති හැකියාවන් එළියට එන කාල සීමාවක්. තමන්ගේ ක්‍රියාශීලීත්වය වැඩි වෙනවා. ඒ වගේම කායිකවත් මානසිකවත් ඉතා හොඳ යහපත් තත්වයකට ළඟා වෙලා ඒ තුලින් තමන්ට බොහෝ උද්‍යෝගයෙන් උනන්දුවෙන් වැඩ කටයුතු කරගත හැකි කාල සීමාවක් වෙනවා මීන ලග්න හිමියන්ට මේ කාල සීමාව. මොකද ලග්නාධිපති 4 වෙනට යන්නේ. මේ හේතු කරගෙන තමන්ගේ එදින්දා වැඩ කටයුතු, ඒ වගේම රැකී ආරක්ෂා කටයුතු, වෙළඳ ව්‍යාපාර කටයුතු ඉතාමත්ම සාර්ථකව සිදු කරගත හැකි වෙනවා යහපත් විදියට. ඒ වගේම සැලසුමක් සහිතව ක්‍රමානුකූලව සිදු කරගත හැකි කාලයක්. ඒ නිසාම වෙනදාට වඩා හොඳ ජයග්‍රහණයක් අත් කරගන්න පුළුවන්. වෙනදාට වඩා ඉහළ ප්‍රතිලාභයක් ළඟා කරගන්න පුළුවන් ඔබට. තමන්ගේ ජීවිතේ තමන්ට බොහෝ දේවල් හිමි කරලා දෙනවා. තමන්ට බොහෝ ජයග්‍රහණ අත් කරලා දෙනවා. ඒ නිසා තමන්ගේ වැඩ කටයුතු හොඳින් ආරම්භ කරන්න. තමන් යන ඉලක්කය තුලම යන්න ඔබට බොහෝ ජයග්‍රහණ ඉදිරියේදී අත් වෙයි. ඒ වගේම
තමන්ගේ හිතේ තිබුණු ගේදොර ඉඩකඩන් නිවාස සිහිනය, ඒ වගේම යාන වාහන සිහිනය සඵල වෙන කාල සීමාවක්, ඒ සැබෑ වෙන කාල සීමාවක් වෙනවා. විශේෂයෙන්ම තමන් බලාපොරොත්තුවෙන් හිටපු ගේදොර නිවාස මිලදී ගත හැකි කාලයක් වෙනවා. ඒ වගේම තමන් බලාපොරොත්තුවෙන් හිටපු යාන වාහන තමන්ට හිමි කරගත හැකි කාල සීමාවක් වෙනවා මේ කාල සීමාව. මොකද ස්ථාරවත්කම් අත්පත් කරගත හැකි කාල සීමාවක්, දේපල වාසනාව උරුම වෙන කාල සීමාවක් වෙනවා මීන ලග්න හිමියන්ට මේ කාල සීමාවේදී. ඒ නිසාම තමන් ඒ කටයුතු වෙනුවෙන් මහන්සි වෙන්න, තමන් කල් දැමපු ඒ බලාපොරොත්තුව දැන් ඉටු කරගන්න මහන්සි වෙන්න ඔබට මේ කාලය තුලදී ඒ සිහිනය සැබෑ වෙනවා නියතයි. ඒ වගේම මීන ලග්න හිමියන්ට තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ගෙන් බොහෝ උදව් උපකාර ලැබෙනවා තමන්ගේ වැඩ කටයුතු සිද්ධ කරගන්න, තමන්ගේ එදින්දා වැඩ කටයුතු සිද්ධ කරගන්නත්, ඒ වගේම අනෙකුත් වැඩ කටයුතු පහසුවෙන් සිද්ධ කරගන්නත් තමන්ට තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ගෙන්, දෙමව්පියන්ගෙන් ආධාර උපකාර ලැබෙයි. ඒ වගේම ඔබගෙනුත් ඔවුන්ට ආධාර උපකාර ලබා දෙන කාල සීමාවක් වෙනවා විශේෂයෙන්ම. මොකද තමන්ට සුබ කාලයක් ගත වෙන්න නිසා ඒ හරහා තමන්ට ඉහළ ආත්ම තෘප්තියකින් හිතේ සතුටින් සැනසීමෙන් ගත කළ හැකි කාල සීමාවක් වෙනවා ඉදිරි කාල සීමාව මීන ලග්න හිමියන්ට. නිසා ඒ අනුව වැඩ කටයුතු කරන්න. ඔබට යහපත් කාලයක්, ඔබේ රැකියාව දියුණු වෙන කාලයක්, ඔබේ රැකියාව උසස් වීම, ඒ වගේම ආදායම් මාර්ගවල යහපත් තත්ත්වයක් ඇති වෙන කාල සීමාවක්. වෙළඳ ව්‍යාපාර දියුණු වෙනවා, ඒ හරහා ලාභ උපයලා දෙනවා. ඒ වගේ තමන්ගේ දැනුම, බුද්ධිය, අත්දැකීම් මෙහෙවා බොහෝ දේවල් හිමි කරගත හැකි කාල සීමාවක්. ඒ සියල්ල තමන්ට ආශිර්වාදයක් වෙන කාල සීමාවක්. තමන් තුළ නව ක්‍රියාශීලීත්වයක් ගොඩනැගිලා, තමන් තුළ ලොකු හැකියාවක් ගොඩනැගිලා තමන්ට එදින්දා කරපු වැඩ කටයුතු බොහෝමත්ම සාර්ථකව කරගත හැකි කාල සීමාවක් වෙනවා ඉදිරි කාල සීමාව මීන ලග්න හිමියන්ට. හැබැයි මීන ලග්න හිමියන් මේ කාල සීමාවේ තමන්ගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද හේතු ග්‍රහය 6 වෙනි භාවයට පැමිණෙන්නේ ලෙඩ කරවන ග්‍රහය. ඒ නිසා තමන්ට ඇති ලෙඩ දුක් සම්බන්ධයෙන්ුත්, ඒ වගේම තමන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න, ලෙඩ රෝග සම්බන්ධී ඉහළ අවධානයක් යොමු කරලා ප්‍රතිකාර ගත යුතු තැන්වලදී ප්‍රතිකාර ගන්න. ඒවා නොසැලකිල්ලෙන් මග හරින්න එපා. ඒ වගේම සතුරු බලවේග තමන් කරන කියන වැඩ කටයුතු වලදී තරමක් සැලකිල්ලෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. මොකද සතුරු කරදර ඉස්මතු විය හැකි කාල සීමාවක් ඉදිරි කාල සීමාවේදී. ඒ අනුව වැඩ කටයුතු සිද්ධ කරන්න තමන් බොහොම කල්පනාකාරීව පරිස්සමින් වැඩ කළ යුතු කාලයක්. ඒ වගේම මීන ලග්න හිමියන්ගේ විදේශ ගමන් සිහිනය සාර්ථක වෙන කාල සීමාවක් ඉදිරි කාලය. තමන්ට ඒ වෙනුවෙන් මහන්සි වෙන්න පුළුවන්. ඔබේ විදේශ ගමන් සිහිනය, ඔබේ විදේශ රැකියා සිහිනය ඉෂ්ට සිද්ධ කළ දෙන කාල සීමාවක් වෙනවා. සමස්තයක් වශයෙන් මීන ලග්න හිමියන්ට බොහෝ වාසනාවන්ත කාලයක් උදා වෙන්නේ. ඒ අනුව වැඩ කටයුතු කරන්න තමන් දවසක්වත් අපතේ හරින්න එපා. තමන්ගේ උද්‍යෝගයේ උනන්දුව මත කරන වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන කාල සීමාවක් ඉදිරි කාල සීමාවක්. ඒ අනුව තමයි මේ ලග්න හිමියන්ට මේ ග්‍රහමාරු හරහා ප්‍රතිඵල ඇති වෙන්නේ. විශේෂයෙන් සඳහන් කරන මේ පොදු පලාපල තත්ත්වය අපි විස්තර කරේ. ඔබගේ පෞද්ගලික ග්‍රහ තත්ත්වය, ඔබගේ උප්පත්ති ග්‍රහ බලය, ඒ වගේම ඔබ ගත කරන මහ දසා, අතුරු දසා අනුවත්, ඒ රාශික තත්ත්වයන් අනුවත් මේ තත්ත්වයන් වල උස් පහත් වීම, අඩු වැඩි වීම ඇති වෙන්න පුළුවන්. ඒ අනුව ඔබ වටහා ගන්න ඕනේ. අපි නැවතත් මෙවැනිම ආකාරයේ වැඩසටහනකින් හමු වෙමු. අපිත් එක්ක රැඳිලා ඉන්න දිගටම ඔබට තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි.